Hello everyone, welcome back to Rashid Ab YouTube channel. ඉතින් අද Saturday මට හදිස්සියෙම මගේ වැඩ කරන තැනට යන්න වෙලා තියෙන්නේ. අද මම vlog එකක් ගේන්න නම් හිතුවේ නැහැ. ඒත් මම අද ගොඩක් වැඩ කරන නිසා මට හිතුණා අද දවස මම ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. මගේ කලින් වීඩියෝ දෙක බලලා subscribe කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් thank you. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝස් enjoy කරනවා ඇති කියලා. ඉතින් මම අද මේ යන්නේ මගේ වැඩ කරන තැන meet and greet එකකට. ඉතින් මන් දන්නේ guys ඔයාලත් මෙහෙමද කියන්න. මම නම් හරිම ආසයි makeup and skin care product වලට. මම යන්නේ කොහෙද? එතනින් අනිවාර්යයෙන්ම මං products try කරනවා සහ ගන්නවා. ඉතින් ගෑනු ළමයි විදියට ඒකේ කිසි වැරද්දක් නැහැ නේද? මම කාලෙකින් මූවි එකක් බලන්න ගියේ නැහැ. ඉතින් මම හිතන් ඉන්නවාද මූවි එකකුත් බලනවද කියලා. ටයිම් තිබ්බොත් අනිවාර්යයෙන්ම බලනවා. But I'm not sure. This is my favorite hair perfume. You should try this. I'll see you in a minute. And warmth and via photosynthesis our supper, now it is willing to provide us with all the power Hey everyone. ඉවර වෙලා දැන් මේ ගෙදර යනකම් බැලුවේ වූලියට යනවද කියලා. රොසරීස් වගේක් ගන්නත් තියෙනවා. දැන් යමු වූලියට. මං වූලියට නෙමෙයි ගියේ මගේ කායක වොෂ් කරගන්නයි මං එකටම ගියේ. මොකද මම කා වොෂ් කරන තැන පාස් කරගෙන තමයි ගෙදරට යන්නේ. ඒ නිසා මං හිතුවා එකටම කායක වොෂ් කරගන්න. ඉතින් මං කායක වොෂ් කරගෙන ගෙදර ආවා හැමම. මොකද මට ලොකු බඩගින්නක් ආවා. මං හිතුවා ගෙදර ඇවිල්ලා මොනවා හරි කාලම යනවා කියලා. This is me being me. ඉතින් අපි පුළුවන් තරම් වූලියෙන් ගන්න තියෙන බඩු ටික ගත්තා. මොකද මෙහි බලන් ඉද්දි දවස් ඉවර වෙනවා. So cute. So cute. අපි වූලිය බඩු ටික අරගෙන ඉවරයි. දැන් මේ යන්නේ LD එකට ඊටු බඩු ටික ගන්න. දැන් වෙලාව හවස 5යි. ඉතින් මේ වැඩ ඔක්කොම ටික ඉවර කරගෙන අපි යනවා හවසට ස්පයිඩර්මෑන් මූවි එක බලන්න. ඉතින් ඔයාලා ස්පයිඩර්මෑන් මූවි එක බලුවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා. ඉතින් අපි මූවි එක බලන්න ආවේ වෙස්ට්ෆීල්ඩ් ඩොන්කාස්ටර් විලේජ් සිනමා එකට.
I'm so excited guys. මට බලන්න ඕනේ MJට අන්තිමේට හරි පීටර් මතක් වෙනවද කියලා. Oh my god. I love it guys. මන් දන්නවා ඔයාලා මේ මූවි එක බැලුවද නැද්ද කියන්න. හැබැයි බැලුවා නම් අනිවාර්යෙන්ම පහළ කමෙන්ට් එකක් දාන්න. කොහොමද ඔයාලා කැමතිද නැද්ද කියලා. So far මම නම් කැමතියි. ඉතින් අපි දැන් යනවා ඩිනර් එක ගන්න. ඩිනර් එකට අපි try කරේ Korean food. ඩිනර් එකත් අරගෙන ගෙදර එද්දී රෑ 11ත් පහු වෙලා. ඉතින් ගොඩක් සතුටුයි අද දවස ලස්සනට සතුටින් ඉවර කරන්න ලැබුණ එකට. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම bye.